අයිබෝන් යාළුවනේ ඔයාලට ඔන්න සිංහ ප්‍රොඩක්ෂන් එකෙන් පුංචි දැනුවත් කිරීමක් කරනවා. ඉතින් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දාන කුණු සම්බන්ධව. ඉතින් සමහර පුද්ගලයෝ පාරවල් ගානේ කුණු දාලා යනවා. මොකද සමහරවිට තාමත් අපිට ඒක හොයාගන්න බැරි වෙලා තියෙනවා කුණු දාලා යන අය. මොකද දැන් කුණු දාලා ගියාට පස්සේ පාරවල් අයිනේ මේවා සත්තු ඇදලා ගන්නවා, කපුටෝ, ඊට පස්සේ බලලු බල්ලෝ මේවා ඇදලා අරගෙන පාරවල් වල දානවා. ඊට පස්සේ යන මිනිස්සුන්ට ඒ පාරවල් වල කුණු උඩින් තමයි අනිත් එක යන්න වෙන්නේ. අනිත් එක තමයි තමන්ගේ ඒ නිවසේ එකතු වෙන අපද්‍රව්‍ය තමන්ගේ ප්‍රදේශයේ නගර සභා කුණු ට්‍රැක්ටරේ එනවා නම් ඒ ට්‍රැක්ටරේට එකතු කරලා ලබා දෙන්න. මොකද හේතුව තමයි සාමාන්‍ය මේ දවස්වල ඩෙන්ගු ප්‍රශ්නයකුත් යනවා. ඩෙන්ගු ප්‍රශ්න නිසා ගොඩ දෙනෙක්ට ඩෙන්ගු කියන රෝගයට, මාරාන්තික රෝගයට ලේසියෙන් අතවරන දෙයක් තමයි මේ කුණු තැන් තැන් වල දාලා යන එක. අනිත් එක තමයි අපි ඉන්න ප්‍රදේශයේත් කුණු දාලා යන තැනක් තියෙනවා. පොඩි පාරේ මෙහෙම පාරේ එනකොට ඒ පාරේ තියෙන දෙපැත්තේ කැලෑ වගේ හරියට තමයි කුණු දාලා යන්නේ. ඉතින් තාම දාන කට්ටිය අපිට හම්බුන්නේ නැහැ. මමත් කියන්නේ ඔයාලට කුණු දාන කට්ටිය බලලා අහුවෙච්ච ගමන් මම සාධාරණව කතා කරන නීතිය පැත්තකින් ඉඳලා පෙයාලට දෙකක් තුනක් ගහලා අපිට ඒක නතර කරගන්න වෙනවා. මොකද මේ සම්බන්ධව මම පොලිසියට කලින් දැනුවත් කරා. දැනුවත් කරද්දී පොලිසියෙන් කිව්වා අපිට අවිල්ල එන්ට්‍රියක් දාන්නලු ඒ සම්බන්ධව බලන්න. ඒතකොට දැන් අපි පාරිසරික වශයෙන් ඉදී හොයලා බලලා කුණු දාන කට්ටිය අල්ලන්න ගිහිල්ලා හරි යාලට මොකක් හරි ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගත්තට අන්තිමේට අපි ඒක නීතියෙන් කටයුතු කරන්න යන්න කියලා හරි පොලිසියට බලන්න කිව්වහම පොලිසියෙන් කියන්නේ අපිට එන්ට්‍රියක් දාන්නලු යාලා අල්ලගන්න. එතකොට අපි කුණු බෑග් එකක් අපිට හම්බුනොත් කොතන හරි තිබිලා ඒ කුණු බෑග් එකේ තිබුණොත් එයාලගේ මොනවා හරි දෙයක් අපිට ඒක නා ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු ටිකත් පොලිසියට බාර දුන්නාට පස්සේ පොලිසිය කියන්නේ අපිට එන්ට්‍රියක් දාන්න ඕන නැත්නම් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න බෑලු. දැන් එතකොට මේ දවස්වල ඔය සාමාන්‍ය ඩෙන්ගු මර්ධන වැඩසටහන් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඩෙන්ගු මර්ධන වැඩසටහන් පටන් අරගෙන ඒවා කරගෙන යනකොට දැන් නිවෙස්වල තියෙන දේවල් තමයි හොයන්නේ. එතකොට සමාජලාවට පොලිසියෙන් වුණත් පරිසර දූෂණය කියලා හොයන්නේ ගස්වල. එතකොට කණු වල ගහලා තියෙන බැනර් සම්බන්ධව. එතකොට පරිසර දූෂණය කියලා කියන්නේ මෙන්න මේවට. මේ තැන් තැන් වල කුණු දාලා යනවා. ඊට පස්සේ නේව වුණාම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා ගොඩක් මිනිස්සු. ඉතින් ඒක නිසා පාරවල කුණු දාලා යනටත් මම මේ කියන්නේ පාරවල් වල තමන්ගේ දරුවෝ නොගියා තමන්ගේ දරුවෝ ඩිපෙන්ඩර් වල හරි වෙන සපපාසු වහන වල ගියත් හරි ඒක වෙන්න පුළුවන්. අනිත් එක තමයි අනිත් දරුවෝ යන්නේ පාරේ බස් එකේ යන්න පාරට ඇවිල්ලා යන්නේ. ඉතින් ඒක නිසා දරුවෝ පාරවල් වල තැන් වලින් එහෙම යනවා හැසිරෙනවා. ඉතින් ඒක නිසා මේ කුණු දාලා යන අය පොඩ්ඩක් ඔලුවට ගන්න. මොකද මොන උගතා වුණත් කිච වෙනවා සාමාන්‍යයෙන් ඔය වගේ දේවල් කරනකොට. මොකද උගත් කියලා යාන වාහන තියෙනවා, අපිට සල්ලි තියෙනවා, කියන කතාව වැඩක් නැහැ. ඉතින් තමන්ගේ උගත්කම පේන්නේ තමන් කරන කාර්යයත් එක්ක. සහතික තියෙන්න පුළුවන් අම්බාන එක. කෝස් කරලා තියෙන්න පුළුවන්, කැම්පස් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ නීති විද්‍යාවෙන් හරි මොකෙන් හරි ප්‍රජේතන කාර්ය කොතන හරි වැඩ කරන්න පුළුවන්. නමුත් ඒ කුණු දාන මිනිස්සුන් එහෙම හිතනවා නම් තමන් උගත් කියලා ඒ උගත්කම ඒගොල්ලන්ගේ පේනවා මෙන්න මේ කරන ක්‍රියාවලිය. ඉතින් ඒක නිසා සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ට බාධාවක් නොවන ලෙස තමන්ගේ නිවසේ කවුරුන හරි එකතු වෙනවා නම් කුණු ඒ කුණු ටික එකතු කරලා ඒක නගර සභාවට බාර දෙන්න. තැන් තැන් වල කුණු දාලා යන්න එපා. ඔයාලා පැත්තෙත් කුණු දාලා යනවා නම් මම කියන්නේ නැවතත් කුණු දාලා යන මිනිස්සුන්ට ඔයගොල්ලෝ ක්‍රියාමාර්ගයක් ගන්න. එතකොට අපිට පරිසරය පොඩ්ඩක් පිරිසිදු තියාගන්න පුළුවන්. මොකද මේකෙන් ලෙඩ වෙන්නේ අපේ අය තමයි. වෙන කවුරු හරි දාන්න පුළුවන්, එයාලා ලෙඩ නොවෙන්න පුළුවන්, ලෙඩ වෙන්නේ අපේ. ඒක නිසා අපි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මම ගත්ත වෙනම වීඩියෝ එකක් තිබුණා. මම හිතන්නේ මගේ ගැලරි එකෙන් ඒක ඩිලීට් වෙලා තිබෙනවා.
ඉතින් මම දැනට කියන්නේ කට්ටියට මෙන්න මේ දැනුවත් කිරීම මෙහෙම කුණු දාලා යන අය ඉන්නවනම් අනේ චුට්ටක් හොයලා බලලා ඒ අවශ්‍ය කටයුතු ඔයගොල්ලෝ කරන්න. මොකද පොලිසියට කිව්වට පොලිසියට අපි එන්ට්‍රියක් දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා මම හැමෝගෙම ඉල්ලනවා මෙන්න මේකට අපි විසඳුමක් ගන්න බලමු. ඉතින් බොහොම ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා හැමෝම මේ වැඩේ නිසියාකාරව කරයි කියලා. thank you හැමෝ දෙනාටම channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මොන හරි අලුත් වීඩියෝස් තියෙනවා නම් ඔයාලට අපි ඒක දෙනවා අනිවාර්යයෙන්ම. thank you